අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සතිය. ශ්වසන අවස්ථාවක පවතින පියවර 7. ඒ පියවරේ අද 5 වෙනි අවස්ථාව. අතරවෙනි අවස්ථාව විදියට ශ්වසන සමතුලිතභාවය පිළිබඳව අපි සාකච්ඡා කළා. අද අපි ශ්වසනය තුළ පවතින ශක්ති පද්ධති ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 5 වෙනි අවස්ථාව. ආනාපාන සතිය ප්‍රාණ වායුව ශ්වසනය හරහා ආශ්වාසය කරනකොටගෙන කය තුළට ශරීරගත වෙලා කයේ ශක්ති පද්ධතීන් බවට පරිවර්තනය වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව මූලික මූලධර්ම ටික තමයි කතා කරන්නේ. ආශ්වාසය අපි දන්නවා අපේ කයට ලැබෙන ප්‍රාණය කියලා. ඇයි මේ ආශ්වාසය ප්‍රාණය බවට පත් උනේ? පැයට කිලෝමීටර 24ක භ්‍රමණය කාලයක් එක්ක භ්‍රමණය වෙන මේ පෘථිවිය 360 එක රවුමක් කැරකෙන්න පැය 24ක් යනවා. ඒකේ න්‍යාෂ්ටීය ධාරිතාවට අනුව ගුරුත්වයක් පවතිනවා. හැම ශක්තියක්ම න්‍යාෂ්ටීයට ඇදමින් ජීවි අජීවි කියන භෞතික සත්ව ස්වභාවයන්ගේ පැවැත්ම ක්‍රමානුකූලව දි รา පත් වෙමින් ක්ෂය වෙමින් පවතිනවා. ඒ කියන ජීවි සත්වයන්ට ජීවි ස්වභාවය තුළ කටයුතු කරන්න කුමන අණු වලින් එකතු වෙච්ච අණු විශේෂය ප්‍රාණය බවට පත් වෙනවද? ඒක විශ්වය විසින් තීරණය කළා. අණු 24ක් තිබුණොත් ඒ අණුව ඒ සත්වයාගේ ප්‍රාණය බවට පත් වෙනවා. ඒක විශ්වය විසින් තමයි ගත්තේ තීරණය. සමහර ග්‍රහයන් වල ඒ සත්වයන්ගේ ප්‍රාණවායුව වෙනත් එකක්. අපි කාබන් ඩයොක්සයිඩ් වායුව අහිතකර වායුවක් විදියට, නුසුදුසු වායුවක් විදියට, අප්‍රාණ වායුවක් විදියට දකිනවා. සමහර ග්‍රහලෝක මණ්ඩලවල සමහර සත්වයන්ගේ ප්‍රාණ වායුව කාබන් ඩයොක්සයිඩ් වෙලා කියලා කිව්වොත් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්ද? නොදන්න දේ දැන ගැනීමනේ විද්‍යාව. නොදන්න දේ ප්‍රතික්ෂේප කරන එකට නම විද්‍යාව නෙමෙයි. ඒ හින්දා විද්‍යාඥයෝ කියනවා වෙන්න පුළුවන්. ඇයි අපේ පෘථිවියේ අපේ ප්‍රාණ වායුව ඔක්සිජන් කියලා අපි තීරණය කළේ නෑ. ඒක පෘථිවිය තමයි තීරණය කළේ. අදටත් ගස්කොළවල ප්‍රාණය තියෙනවා. පැලවෙනවා, ගෙඩි හැදෙනවා, ප්‍රජාව බෝ කරනවා, සංවේදී වෙනවා, තරංග වලින් තොරතුරු ගනුදෙනු කරනවා. ආලෝකයේ තරංගයට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් නම් අපේ කටහඬේ තරංග වලටත් එයාට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. සරලයි. ඒගොල්ලොන්ගේ සමහර අවස්ථාවල ප්‍රාණවායුව කාබන් ඩයොක්සයිඩ්ලු.
ඔක්සිජන් අරගෙන අපද්‍රව්‍යයක් විදියට කාබන් ඩයොක්සයිඩ් දාන ගස්ම කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් බවට දාන අවස්ථාවක් තියෙනවා. හැබැයි අපිට අපේ කයට කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් දාීමේ හැකියාව නැහැ. ඒ විශේෂ හැකියාව අපට නැහැ. එනම් මේ විශ්ව තරලය තුල ග්‍රාලෝක මණ්ඩල නිර්මාණය වෙලා භ්‍රමණය වෙනකොට ඒ සෑම ග්‍රහය තුල නිර්මාණය වෙන්නා වූ ඇති වෙන්නා වූ භෞතික ජීවි අජීවි ස්වභාවයන් වල සත්‍යයන්ගේ ප්‍රාණය බවට ඒ පෘථුවිය ඒ ග්‍රාලෝක මණ්ඩලය තමයි තීරණය කරන්නේ. මොන වායුවද ඒ සෛලවල පැවැත්මට සුදුසු කියන එක. එතකොට මේ අණු 24කින් යුක්ත ඔක්සිජන් වායුව ශ්වසන ක්‍රියාදාමය තුළ ආශ්වාසය කියන නමින් ශරීරගත වෙනවා. කලින් අවස්ථාව අපි කතා කළා පෘථුවිය පැය 24කින් 380 රවුම කරකලා ඉවර වෙනකොට ග්‍රායෝ එකින් එකට මූණට මූණලා කෙලින් පීටනවා. ඒවට අවස්ථා කියලා කියනවා. ජ්‍යොතිෂය වල තිථි කියලා කියනවා. අවස්ථා 15ක් එනවා. ඒ අවස්ථා 15 තුල ආශ්වාසය ප්‍රාශ්වාසය විනාඩියකට තප්පර 8යි උස්ම 15ක් ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා ආයුෂ 120ක් ඉන්නනම් 308 රවුම යන්න පැය 24යි 308 24ෙන් බෙදුවාම 15යි ගත්තොත් ආයුෂ 120යි ඇයි මේක 120 උනේ 15ට 150ක් වෙන්න එපාය 308 24ෙන් බෙදුවාම 15 නම් බිඳුවක් එකතු වෙන්න ඕනේ. ඒකෙන් 3ක් අයින් වෙලා 2 වෙලා බිඳුව උනේ ඇයි? ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අපිට. සාධාරණයි. ඒ කාලේ එහෙම තිබුණලු. 150ක් හිටියලු. ඒ 150ක් ජීවත් වෙච්ච ඒ සත්වයාගේ සබ්බේ සත්ත ආහාර අට්ටිකානේ ආහාරයනේ කය හදන්නේ. ආහාරවල ඕගනික් ස්වභාවය ක්‍රමානුකූලව දුර්වල වෙන්න පටන් ගත්තලු. ඒ දුර්වල වෙන අවස්ථාවල ඒ ආහාර පාන වලින් ඇදෙන ජීවියාගේ රතු රුධිරාණුවේ ආයුෂ අඩු වෙනවා. කීයක් අඩු වෙනවද? ඒකට සාපේක්ෂව අර ඉලක්කම වෙනස් වෙනවා. අපට කරන්න දෙයක් නැහැ. අද්දුටුවයි සත්‍යයි. ඒක එහෙම තමයි. කවුරුත් උල තියලා නැහැ. කවුරුත් අපිට කොඩි වින බන්ධන අනවින කරලා නැහැ. අපි තමයි ඕනියම කරගෙන තියෙන්නේ. අවුරුද්දක් වපුරලා අස්වද්දලා ඒ පැල හොඳට පෝෂණය කරලා කරල් කපලා කොටලා බත්තු යලා කාපු මිනිස්සු අදිසි රෙඩිමේඩ් නේ මිනිස්සු ගොඩක් කැමති අදිසි මාස 10න් පළදාව කපන්න පුළුවන් වී වර්ගය මොකද්ද කියලා තාක්ෂණය පාවිච්චි කළා. තමන්ගේ ප්‍රඥාව බුද්ධිය වැරදි ලෙස අනිසි පරිභෝජනය කළා. තාක්ෂණයට තපස්වර කියන්නේ ඒ වගේ නිර්වචනයක්. තමන්ගේ අවබෝධය අනිසි පරිභෝජනය කරනවා. සැටලයිට් කියලා අනිසි පරිභෝජනය කරනවා, ටවර් කියලා අනිසි පරිභෝජනය කරනවා, ඇන්ඩ්‍රොයිඩ් කියනවා, ඇප් කියනවා, සොෆ්ට්වෙයාර් කියනවා, තාක්ෂණික පාසුකම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කියලා කියනවා. අන්තිමට ආයුෂත් නැහැ, විවේකයක්වත් නැහැ, ගුණධර්මත් නැහැ, ඔක්කොම රොබෝ වෙලා. එහෙනම් තාක්ෂණය පාවිච්චි කරලා නැහැ. තාක්ෂණය නිසා තමන්ගේ පිරිහීම නිර්මාණය කරගෙන
මෙන්න මේ තාක්ෂණය භාවිතා කරලා අවුරුද්දක් කාලයක් තුල වගා කරලා ගන්න තියෙන ආල් ටික මාස 10 කළා 8 කළා අය කළා අවුරුද්දට දෙපාරක් වගා කළා. ඒ තදිසි මාස 6ක් ඉන්න ඕනේ මොකද නැද්ද ක්‍රමයක්. අතර කළා දැනුත් අතරේ බීජ තියෙනවා කැමැති නෑ ගොවියෝ. මාස 4ක් 3 කළා 2මාර කළා. උදේ ඉයලා අවස දැකත් අරගෙන අස්වැන්න කපන්න පුළුවන්ද කියලා දැන් විද්‍යාඥයෝ කල්පනා කරනවා. මේ උදේ ඉයලා අවස කපන්න. ඒ තරම් අදිසි. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අපේ ආහාරවලට ගන්න ඒ ධන ධාන්‍ය වර්ගවල, එළවලු වර්ගවල, පළතුරු වල ඒ අණු ක්‍රමානුකූලව පැක් වෙලා ඒ අණුවල ස්වභාවය ධාරිතාව නිසි ලෙස පීටලා ඒවා කෙලවලින් අනුමත වෙලා මහ බඩවැල් පොඩි බඩවැල් වල ජීර්ණය වෙලා HCl එකෙන් තැම්බෙලා අණු වලින් කැඩිලා ලේ වලට අවශෝෂණය වෙලා ඒවා කයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථය බවට පත් වුනොත් කය ඒකට සාපේක්ෂව සෛලාදනවා. දෙන්නේ මොනවද? ලුණු නැතුව දීලා බලන්නකො කුස්සියට පාන් පිටි, කරපිංචයි, ලුණු ගෙඩියයි, අමු මිරිසෙයි ඔක්කොම ටික දීලා බලන්න. පොල් තෙලුත් එක්ක කටේ තියන්න බෑ. ලුණු දීලා නැහනේ. ලුණු නැති ප්‍රොඩක්ට් එකක්. අමු මිරිස් නැතුව දීලා බලන්න. අමු මිරිස් නැති ප්‍රොඩක්ට් එකක් වෙනසක් තියෙනවා. තෙල් නැතුව පොල් තෙල් නැතුව දීලා බලන්න. කරගඳක් පිච්චිච්ච කාබන් ස්වභාවයක් නැයි ඒ. ප්‍රොඩක්ට් එකේ දෝෂයක්. එහෙනම් මේ ආහාර පාන අපේ සෛල නිර්මාණය කරනවා ජීවියා සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා නඩත්තු කරන්නේ පවත්වන්නේ මේ ආහාරයේ ධාරිතාව වෙනස් වෙලා, තත්ත්වය වෙනස් වෙලා, පදම වෙනස් වෙලා, ස්වභාවය වෙනස් වෙලා, රසායනික ගුණ වෙනස් වෙලා. ඕගනික් කියන වචනය ක්‍රමානුකූලව මිනිස්සු අර කරත්තයක් පිටිපස්සෙන් වාහනයක් පිටිපස්සෙන් තල්ලු කරනවා වගේ මීන්සර තල්ලු කරගෙන ගිහලා හයිබ්‍රිඩ් කියන තැනට ගිහින් නැවැත්තුවා. මාළු මිරිස් එක කරලක් අරගෙන පවුල් 3කට කෑම හදන්න පුළුවන්. ඒ තරම් ලොකුයි ගෙඩිය. වම්බටු කරලක් වාහනයකට හඩේට තිබ්බාම වාහනේ එල්ලෙන්නේ නැහැ. හිතා ගන්නකෝ. 3න් උඩ කඳක්. ඒගොල්ලෝ කියන්නේ තාක්ෂණය දියුණු වෙලා නෑ පිරිහිලා. දැන් ඒ වගේ මිනිස්සයා අයිය නැති ශක්තිමත් නැති ආල් හදන්න ගත්තාම එළවලු හදන්න ගත්තාම පළතුරු හදන්න ගත්තාම වෙන කරන්න දෙයක් නැහනේ. ඒවා කන්න එපාය. ඒවා කන මිනිසුන්ගේ සෛල අර 150ක් විතර තිබිච්ච එක 40 කළා 30 කළා දැන් 20 කරලා. තව හයිබ්‍රිඩ් කන්න. උදේට කන්න, දවල්ට කන්න, රැට කන්න සංගයා හයිබ්‍රිඩ් උදේට වළඳන්න, දවල්ට වළඳන්න පුළුවන් තරම් ඉක්මන් කරලා 12ට විතර බස්සලා දෙන්න. පොතේ තියෙනවා. මේක 12ට වෙනකන් පරමායස 12යිලු. එහෙනම් අවුරුදු පහ වෙනකොට එයාව බන්දන්න ඕනේ. අවුරුදු 3න් වැඩි හිටියටපත් වෙනවා. අවුරුදු 5න් බන්දන්න ඕනේ. අපේ ආයුෂ අඩු වෙනකොට ඉපදෙන්න තියෙන කාලෙත් අඩුයි. මාස 10ක් ඉන්නේ. මාස එකමාරෙන් දෙකෙන් බබාලා තම්බෙනවා. කුරුමිට්ටෝ වාගේ. කුරුමිට්ටෝ පෝස්පටව වාගේ පොඩි. දොරවල් කොච්චරක් උසයිද කියලා කිව්වොත් අඩි 2ක් විතර තිබුණාම ඇති. බොරුවට නිකන් ලීවි දම් කරන්නේ ඇයි? යතුරු ඉල්ලනුත් යන්න පුළුවන්. කන් ඇන්දෙන් ඔදි බෙදුවාම ඇති. පොල් කටු ඇඳි ඕනේ නැහැ මිනිස්සු පොඩිනේ. මේ සැන්ද තේ හැන්ද ඒවා තමයි ආහාර පාන වලට පාවිච්චි කරන ලොකු හැඳි.
කවුද මේවා කරගත්තේ? අපි තමයි කරගත්තේ. අපේ ප්‍රශ්නයන් 150ක් තියෙන්න ඕන එක 120 වෙනකන් අඩු කරගත්තා. වෛද්‍ය විද්‍යාවේ විද්‍යාඥයෝ කියනවා රතු රුධිරාණුව දවස් 120ක් ආයුෂ තියෙනවලු. දැම්ම බින්දුවක්. පරමායුෂ 120යි. දැන් පරමායුෂ 120 ඉන්නවද කට්ටිය? නැහැ. එක එක්කෙනාගේ රතු රුධිරාණු අරගෙන ලැබ් එකට දීලා පරීක්ෂා කරාම ඒගොල්ලෝ කියන නෑ මේක 120ක් ඉන්නේ නෑ 80යි. එහෙනම් මේ මනුස්සයා 80 මැරෙනවා. මේ මනුස්සයා 65යි. 65යි. රතු රුධිරාණු 65න් මැරෙනවා. එහෙනම් මේ මනුස්සයාගේ ආයුෂ 65යි. මේ මනුස්සයා මේක නම් 102ක් විතර තියෙනවා. මාර වැඩේ මේ මනුස්සයාට 100ක් ඉන්න පුළුවන්කම තිබෙනවා. තිබිලා ලැබිලා මෙන්න මේ ආහාර පානවල ස්වභාවික කියන ඕගනික් ස්වභාවය ප්‍රතික්ෂේප කරපු නිසා මිනිස්යාගේ තියෙන විකෘති මානසිකත්වයට කලබල වෙලා අදිසි වෙච්ච නිසා පරමායුෂ 150 අද 45 50ට ඇවිල්ලා 85ෙත් උදැල්ල කරේ තියාගෙන ඒනට ගිහිල්ලා කොටපු 6 අද 55 කොලේ අතර දීලා ගෙදර යවනවා. දන්නවා 55න් පස්සේ වැඩ කරන්න බෑ. වාඩි වෙලා ඉන්න ගමන් පුටුවේ මැරුණොත්, කෑම කණ්ඩ යන ගමන් කැන්ටිමේ මැරුණොත්, පඩිපෙළ නගින ගමන් පෙරලිලා මැරුණොත්, ලිෆ්ට් එකේ උඩට යනකොට නැගපු මනුස්සයා උඩට යනකොට මැරිලා මග. එන්න 55 වෙනකොට යවනවා ගෙදර. වැඩක් නැහැ. ඒ කය වැඩක් නැහැ. මෙන්න මේ පටවි ස්වභාවයට මේ කයට අවශ්‍ය ප්‍රාණය පෘථුවියේ භ්‍රමණ වේගයට සාපේක්ෂව න්‍යාස්ත්‍රීය ධාරිතාවට සාපේක්ෂව අංශක 360 භ්‍රමණයට ගත වෙන කාලයට සාපේක්ෂව අනුගාන තීරණය වුණා. ඒ අණු වලින් යුක්ත ඒ රසායනික ගුණය ප්‍රාණ වායුවක් කියන වටිනාකමටපත් වුණා. ඔක්සිජන් කියලා කියනවා ඒකට. ඒතකොට මේ ප්‍රාණ වායුව කයට අවශෝෂණය කරනවා. අතරවෙනි අවස්ථාවේදී අපි කතා කළා තිති 15ට අනුව ශ්වසනය ඉඩා පිංගලා විදිහට මාරු වෙනවා. තපස්වරු දැනගත්තා මේ මාරු වෙන නිසා ඇලීමේ ගැටීමේ ස්වභාවය තියෙනවා, සත්ව ස්වභාවය තියෙනවා. කොච්චර ප්‍රාණය කයට වැඩි කෙරුවත් එයාගේ චෛතසිකවල ඇලීමේ ගැටීමේ ස්වභාවය තියෙන නිසා එක්කෝ එක ඇලෙනවා, එහෙම නැත්නම් අනිත් තරංගات එක්ක ගැටෙනවා. ඒක රාශි වෙලා පරිණාම වීමේ අවස්ථාව අඩුයි. ඒ නිසා ditta ධම්ම වේදනීය කර්ම හදන්න බෑ. ඇලීම ගැටීම නැති වෙන්න ඕනේ. එහෙම වුණොත් ඒ චෛතසිකයට අනිත් තරංග ඔක්කොම එකතු වෙලා පරිණාම වෙනවා. පෘථුවිය භ්‍රමණය වෙන්න පැය 24යි 24ට කලින් ඒක එතනම නිර්මාණය වෙනවා. හරි සරල විද්‍යාවක්. ඒ නිසා අට සමාපatti ලාභින් එක්ක වීලු කරන්න එපා. රාතන් වහන්සේලාට ඉරියර කරදර අපාස නින්දා කරන්න එපා. ඒ කරන එකයි කළු ගලේ වාගෙඩි තියලා හඹරලා තමන් විසින් කා ගන්න එකයි අතර වෙනසක් නැහැ කියලා කියනවා. නිකන් ඉන්න බැරි නම් ලිඳට පයින්න තපස්වරුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා කියනවා. කම්මැලි නම් ඒනක් කොටන්න කියනවා. තපස්වරුත් එක්ක වාදෙට යන්න එපා කියනවා. ඇයි? ඒකේ නිර්මාණය වෙන කර්මය තරම් බරපතලයි. ආශිර්වාදත් ඒ වගේලු, සාපයත් ඒ වගේලයි. ආත්ම දෘෂ්ටිය යට ගිහිල්ලානේ. නිරෝධ වෙලානේ. භයානකයි. ඒ නිසා තපස්වර ඉදිරියේ මිනිස්සු සංවර වුණා. තපස්වරුන්ට নমස්කාර කළා. තපස්වරුන්ට ගරු කළා. තපස්වරු ගමන් කරනවා නම්
ඒ අඩිපාරේ ගමන් කරන්නේ කානුවට බෑලා වැඳගෙන මෙන් බලාගෙන යන්න ඇරියා. ශ්‍රේෂ්ඨ සත්ව කොට්ටාසයක් විදියට මිනිසයා කියන පරිණාමය තවත් ඉහළ මට්ටමකට පරිණාම වෙච්ච ජීවි කොට්ටාසයක් ඉහළ ගණයේ ජීවීන් විදියට තමයි තක්සේරු කළේ. මේ ප්‍රාණය එකක් ඉර වෙනකොට උස්ම රැල්ල අනිත් එක හොඳට යනවනේ. ආස්වාස ප්‍රාස්වාස වෙනවනේ. අර ඉර වෙච්ච එකත් උස්ම රැල්ල ප්‍රතික්ෂේප කරලා නැහැ. අවමයටපත් වෙලානේ, අඩු ධාරිතාවටපත් වෙලානේ. අන්න ඒ ධාරිතාවට වැඩියෙන් ගන්න එක අඩු කරලා සමාන කළා. එක ක්‍රමයක්. වැඩියෙන් යන එකට අඩුවෙන් යන එක වැඩි කරලා ඒක සමාන කළා. තව ක්‍රමයක්. අඩුවෙන් යන එක වැඩි කරන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා බලලා ඒක උපරිම වැඩි කරලා කරන්න පුළුවන් තැන නතර කරලා ඒකට අනිත් එක සමාන කළා. තුන්වෙනි ක්‍රමය. නාඩියක් ඉර වෙන්නේ ඇයි? ඒකේ රසායනික ප්‍රශ්නේ මොකද්ද කියලා බලලා ඉර වෙන්නේ නැති තැනට ඇතුලෙන් ප්‍රශ්නේ විසඳුවා. දෙකම සමාන වුණාලු. හතරවෙනි ක්‍රමේ. ආස්වාස ප්‍රාස්වාස සමාන කරන්න නැතුව පොඩ්ඩක් ඉර වෙලා එන උස්ම රැල්ලයි ඉර වෙන්නේ නැතුව හොඳට නිදහස් වෙන උස්ම රැල්ලයි අතර පවතින ප්‍රාණය සමාන කළා. බ්ලොක් එක ඇරියේ නෑ. අඟල් භාගෙ බැටෙනකොට පැයට ලීටර් 500යිලු අඟලෙන් එන්නේත් පැයට 500යිලු. මේක භාගෙ බටයයි අඟලේ බටයයි කියලා අපිලු දන්නේ. හැබැයි ටැංකි දෙක දන්නේ නැල්ලු. ඇයි ටැංකි දෙකම පිරෙනවා. පැයෙන් පිරෙනවා. අර භාගෙන් එන වේගය වැඩි. අඟලෙන් එන වේගය අඩුයි. වේගය තමයි අඩු කළේ. බ්ලොක් එක ඇරියේ නෑ. 6 වෙනි ක්‍රමේ. මේ විදිහට ක්‍රම 16ක් හොයාගත්තලු මේ ඉඩාපිංගලා බැලන්ස් කරන විදිය. වෙන වැඩක් කරලා නැහනේ. කිසිම වැඩක් කරලා නැ වාඩි වෙලා ඕක තමයි කල්පනා කරලා තියන්නේ. බව ගාන. මොන හරි පාසු ක්‍රමයකින් ඉඩාපිංගලා බැලන්ස් කරා. බැලන්ස් කරපු ගමන් ඇලීමේ ගැටීමේ ස්වභාවය අර උත්පත්තියෙන්ම නැතුව යනවා කියලා කියන්නේ. ජෙනටික් ඩිසෝඩර් කියලා අපි අහලා තියෙන උත්පත්තියෙන් එන ලෙඩ රෝග. ජෙනටික් ස්කිල් කියලා අපි අහලා තියෙන උත්පත්තියෙන් එන හැකියාවල් කියලා. ඒ වගේ ස්වභාවික හැකියාව. නැචරල් ස්කිල් එකක් වෙනවලු කයට ඉඩාපිංගලා සම්බන්ධ නොකර සුසුම්නාව හරහා ශෝෂණය කිරීමේ හැකියාව. ඒ සත්‍යය නිතරම මධ්‍යම ප්‍රතිපදානු ගතයි. ඇලීමේ ගැටීමේ ස්වභාවය නබයිනා මිනිස්සු බලන් ඉන්නවා. අහගෙන ඉන්නවා. ඇයි එයාට ගැටෙන්න අවශ්‍ය නැහැ. ඒ මානසිකත්වයේ නිර්මාණය වෙන්නේ නැහැ. කොච්චර උපස්ථාන කෙරුවත් මොනතරම් සැලකුවත් බැඳුනත් එයා බැඳෙන්නේ නැහැ. ඇයි බැඳීමේ අවශ්‍යතාවය නැහැ. තපස්වරු හරි අමුතුයි. ඒ නිසාම සමහර අය වරදවා තේරුම් ගන්නවා මෙච්චර උපස්ථාන කරා මෙච්චර ළඟ හිටියා මෙච්චර දේවල් කරා පොඩි වරදට දුන්නනේ ෂොට් එක විසිකලා යන්න. එලෙව්වනේ. කිසිම ගුණයක් නැහැ නෙමෙයි. ඇලීමේ ගැටීමේ ස්වභාවය යටපත් වෙලා ඒ නිසා අවුරුද්දක් සිවුරු හොදලා දීලා පිණ්ඩපාත කරලා පවංගාගෙන ළඟ හිටියත් වරදක් කෙරුවොත් සමාවක් නැහැ. එහෙම ිතවත්කම් නඩත්තු කරන්නේ බැඳීමක් නැහැ. විශේෂ සත්ව ස්වභාවයන් විදියට විශේෂත්වයක් දෙන්නෙම නැහැ. ඇලීම් ගැටීම් නැහැ. රහතන් වහන්සේලාත් එහෙමනේ. උන්වහන්සේලා නිරෝධ කරලා මේගොල්ලෝ යටපත් කරලා. මෙන්න මේ ඉඩාපිංගලා දෙකේම කයේ තියෙන සියලුම ස්නායු වලින් තොරතුරු ලබාගෙන මොළයට ගිහිල්ලා
ඒකට අනුව ප්‍රතිචාර දක්වන ස්වභාවය තුළ ඇලීමයි ගැටීමයි නැති වෙච්ච නිසා මධ්‍යස්තව මධ්‍යම ප්‍රතිපදාවට අනුගත වෙලා කතා කිරීමේ කල්පනා කිරීමේ ප්‍රතිචාර දක්වීමේ ජීවත් වීමේ ඇසිරීමේ අකියාව දැන් ඒ කයට ලැබිලා අරිම වෙනස්. දැන් සුසුම්නාව ප්‍රධාන නාර මණ්ඩලයේ බවට පත් වෙලා ග්‍රහලෝක මණ්ඩලය කියලා කියන්නේ දෙතිස්මා තලයේම එකතු වෙලා එකට ක්‍රියාත්මක කරන පද්ධතියක්නේ. ඒ වගේ 72000ක් නාර මණ්ඩල එකක් බවට පත් වෙලා. එයා මොනවද කියන්නේ? ඒක තමයි අනිත් ඔක්කොම ටික කියන්නේ. එයා කියන දේට අනුව තමයි වැඩ කරන්නේ. ඉඩා පිංගලා తాවකාලිකව විසන්දි වෙලා සිම් එක ගලවලා කෝල් එන්නෙත් නෑ යන්නෙත් නෑ. ක්‍රියා විරහිතයි. සුසුම්නාව හරහා උස්ම ගන්නකොට ඒ ප්‍රාණ වායුව සුසුම්නාව හරහා කොඳු ඇටපෙළිය අවසාන වෙනකම්ම ගිහිල්ලා මුළු කයේම අවශ්‍යතාවයට අනුව ප්‍රාණය බෙදිලා යනවා. ප්‍රශ්නයක් අහන්න එපා. ස්වාමීනි උස්ම ගන්නකොට පෙනාලු වලට නේ යන්නේ. මේක කොඳු ඇටපෙළිය ගියේ කොහමද කියලා. එතකොට මම අහනවා පෙනාලු වලට ගිහිල්ලා ඒක අවශෝෂණය වෙලා ලේ වලට ගිහිල්ලා නම් යන්න ඕනේ. එහෙමනම් පොතේ තියෙන්නේ. ගැඩවිලාට පෙනාලු නැහනේ කොඳු ඇටපෙළිත් නැහනේ. එහෙනම් ඒ සතාගේ උස්ම රැල්ල කොහමද ගියේ? කෝක කරාද ගියේ කියලා ප්‍රශ්නයක් මමත් අහනවා. අහන්නේ වටිනවනේ. එහෙනම් අපේ කයේ ආපෝ ධාතුව කොතනට වැදුනත් අවශෝෂණය වෙනවා. වතුරට බෑලා සතියක් ඉන්න බෙල්ල ගාවට එනකම් වතුර ආසනය දාලා වාඩි වෙලා ඉන්නවා. සතියක් ඉඳලා බලන්න පිපාසය දෙන්නෙම නෑ අයියේ. අවශ්‍ය වතුර ටික සෛල බොනවා. ශරීරගත වෙනවා. කයේ දාන වේගය අඩු කරලා උපරිම අඩු කරලා පැයකට ලීටරයක් විතර වෙන්න විනාඩියකට ලීටර් 6ක් ඕනේනේ. පුත්තජනයෙකුට විනාඩියකට එච්චර බොනවා. අපි පැයකට ලීටරයකට අඩු කරනවා. පෙනාලු වැඩ කරන්නේ නැහැ. කාටරි පූජා කරලා දාන්න පුළුවන්. නායෙන් වැඩකුත් නැහැ, පෙනාලු වලින් වැඩකුත් නැහැ. අයියේ. ඒ පුංචි ප්‍රමාණයට පෙනාලු පිම්බෙන්නේ ඇකිලෙන්නේ නැහැ. අවශ්‍ය නැහැ. සෛල වලින්ම අවශෝෂණය කරලා සෛල වලින්ම ලේ වලට දීලා සෛල වලින්ම ඒ ටික කරගන්නවා. දාහණය වෙන ප්‍රතිශතය වැඩි නිසා සෛල වලින් වායු ගෝලයෙන් උරන ප්‍රාණ වායුව සෑයීමටපත් වෙන්න බෑ. අවශ්‍ය තරම නැහැ. ඒ නිසා තමයි පෙනාලු වලින් විශාල කාර්යයක් බාරකාරත්වයක් උසුලන්නේ දරන්නේ. එනම් වායුවත් ඕනම අවස්ථාවක කයෙන් උරා ගන්න පුළුවන්. රස්නේ අදවත ස්පන්දනය වෙලා ලේ ධාතුව රත් වෙලා ඒ රත් වෙච්ච ටික ඇටකටු ටික උරාගෙන අස්ථි රත් වෙලා අස්ථිවල ඒ තේජෝ ධාතුව ගබඩා වෙලා ඒකට අනුව කයේ සෙල්සියස් 37ක් පවතිනවායි කියලා එහෙම තමයි පොතේ තියෙන්නේ. කය සීතල වෙනකොට එළියේ තියෙන උෂ්ණත්වය උරා ගන්න නැහැ. සෛල වලින් උෂ්ණත්වය උරා ගන්න හැකියාව නැහැ. කවුද එම නැහැ කියලා කිව්වේ? මේ කයට පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, අවකාශ ධාතුව කියන පංච භූතම කයේ සෛල වලට අවශෝෂණය කරන්න පුළුවන්. පඨවිය වතුර නම් කමක් නැහැ. ඒක පිළිගන්න පුළුවන්. වායෝත් පුළුවන්. තේජෝත් පුළුවන්. ආකාශ ධාතුවත් පුළුවන්. කොස්මික් එනර්ජි පාටිකල් එක සෛල වලින් අවශෝෂණය කරලා බයෝ එනර්ජි පාටිකල් එකක් විදිහට ඒකත් පුළුවන්. පොසිබල්. ස්වාමිනේ ආල්පොල් කොහමද අවශෝෂණය වෙන්නේ?
පරිප්පු බෝංචි කොහමද අවශෝෂණය වෙන්නේ? පටවිය අවශෝෂණය වෙන්න බෑ. සෙල් වල කට ඇරිලා මෙම්බරේන් ඇතුළට ග්ලූකෝස් ගිහිල්ලා පිච්චිලා ශක්තිය බවට පත් වෙලා කාබන් වෙච්ච ග්ලූකෝස් ටික එළියට විසි කරා කියලා පොතේ ලියලා නැහැ. එයාට ගන්න පුළුවන් ධාරිතාවෙන් පටවිය ගන්නවා. පොල් ගෙඩියක් ගන්නවා කියලා කිව්වේ නෑනේ. පටවිය කියලා කිව්වේ. පංචභූත ගැන කතා කරනකොට ඔබ වහන්සේලාට අභියෝගයක් ඉදිරිපත් කරනවා මම පුළුවන් නම් මට පටවිය පෙන්වන්න කියලා. කොහොම පෙන්නුවත් එතන පටවිය නැහැ කියලා මම ඔප්පු කරනවා. බව ලක්ෂයක් තර්ක කරලා බලන්න තර්කයේ නිමාවට ගේන්න බැරි විදියට අදහස් ඉදිරිපත් කරනවා. අන්තිම වෙනකන් පටවිය මොකද්ද කියලා දැනගන්න නැතුවම බව ඉවර වෙනවා. ඒ තරම් සංකීර්ණ විද්‍යාවක් ඒක. ඒ තරම් සංකීර්ණයක්. පටවිය යනු ස්පර්ශයට ගෝචර වෙන ස්වභාවයක් කියලා එහෙම තමයි පොතේ තියෙන්නේ. ඒක තමයි හරි. ඒක ඇති. නිරෝධයට ඒක ඇති. මුනිවරයෙක් ළඟට ගිහිල්ලා ස්වාමිනී පටවිය කියලා මොකද්ද කියලා ඇහුවාම එයා වෙන එකක් කියනවා. එයාට ගෝචර වෙච්ච විදිය. මගේ ළඟට ඇවිල්ලා මගේ ශිෂ්‍ය පුත්‍රයෙක් ඒ කාලේ තපස් කාලේ ඇවිල්ලා ඇහුවා ස්වාමිනී මේ පටවි කියලා කියනවානේ ඇත්තට මේක මොකද්ද කියලා. විශ්ව ශක්තියට රූපයක් දෙන යම්කිසි ද්‍රව්‍යයක් තියෙනවා නම් ඒක පටවිය නම් වේ. අලුත් නිර්වචනයක් දුන්නා. විශ්ව ශක්තියට රූපයක් හදන්න ඕන වුණා. මෙන්න මේ විදිහේ හැඩයකින් යුක්තයි මේ විශ්ව ශක්තිය කියලා. ඒ විශ්ව ශක්තියට එකතැන වෙලා ඒක රාශි වෙලා රූපයක් බවට පත් වෙන්න උනා. ඒ පත් වෙච්ච රූපය තමයි පටවිය. එහෙනම් කණුව විශ්ව ශක්තිය භෞතික ශක්තිය ෆිසිකල් එනර්ජි පාටිකල් එක කණුවක් බවට පත් වුණා. කණුව කියන රූපය ඇදුවේ පටවිය. ස්පර්ශට ගෝචර වෙන කතාවක් එතන නැහැ. පංචභූත ගැන දැනගත්තාම තපස්වරු වාඩි වෙලා පොළොව දිහා බලන් ඉන්න මාර වැඩි. ඒතර මේක මොකද්ද? මිනිස්සු අපට කාබන් කියලා කිව්වනේ පටවියට. ඉලෙක්ට්‍රෝන අයයි, පෝට්‍රෝන අයයි, නියුට්‍රෝන අයයි කිව්වා. හවු වෙන දේ මොකද්ද? සෝතාපන්න වෙනවා යා. මේ මිනිස්සු කියන්නේ කවුද? ළඟ ඉන්න කෙනා වල්ලලා බලන මොකද්ද මේ කවු වෙන්නේ? මොකක් නිසාද අවු වෙන්නේ? අවු වෙනවා කියලා දැනෙන්නේ මොනවද? ඒ වැරදි වැටහීම් ටික අයින් කරනවා. එයා දන්නවා මේක අවු වෙන එකක් නෙමෙයි. මේක වෙන ප්‍රශ්නයක්. පටවිය ලෙස අඳුන ගන්නවා. සෝතාපන්න වෙනවා. මේ කයට පංච භූතම අවශෝෂණය කරන්න පුළුවන්. පටවිය අවශෝෂණය කරන්න පුළුවන්. ඒක අවශෝෂණය වෙනකොට ඒ පටවි ස්වභාවය මොකද්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක දැනගත්තාම අනේ ස්වාමිනී පටවි අවශෝෂණය කරනවා කියලා ඒගොල්ලොම කියනවා. පිළිගන්නවා. දන්නේ නැති නිසායි ප්‍රතික්ෂේප කරන්නේ. දන්නේ නැත්තම් දැනගන්න ප්‍රතික්ෂේප කරන්න එපා. වැරදි වැටීමක්. ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය නැහැ. දන්න කට්ටියට තමයි ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේ පෘථුවියේ මෙන්න මේක නැහැ කියලා කියන්න තියෙන ඔක්කොම ටික දැනගත්ත කෙනෙකුට තමයි කියන්න පුළුවන්. බැරි වෙලාවක් තිබුණොත් එහෙනම් මේ පෘථුවියේ මේ දේ ඇත මේ දේ නැත ඒක කියන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි. ඇයි? සියල්ල දන්නාසේක සියල්ල දත්සේක උන්වහන්සේ කියන මේක නෑ. ඇයි? තියෙන සේරම ටික මම දන්නවා. මේක ලිස්ට් එකේ නෑ. මේක නැති එකක්. මේක තියෙන එකක්. ඇයි? ඔක්කොම මම දන්නවනේ ලිස්ට් එකේ මේක තියෙනවා. තියෙන එකක්. හැබැයි මම මේක නෑ කියලා කියනකොට මේක නෑ කියලා දැනගන්න අනිත් ඒ ඔක්කොම ටික දන්නවද? නෑනේ. මම ඉගෙන ගත්ත උපාධිය දක්වා දැනුමෙන් මම දන්නේ අබ හැටයක් වගේ පොඩි කොටසයිනේ. ඒතර ඊටු ටික දන්නත් මේක නෑ කිව්වේ ඇයි? නොදන්නා කමට මෝඩකමට
එහෙම කිව්වා ස්වාමීනි සමා වෙන්න කියලා කියනවා අපි. විද්‍යාව නිර්මාණය වුණෙත් නොදන්න දේ දැන ගැනීම සඳහා මිසක් නොදන්න දේ ප්‍රතික්ෂේප කිරීම සඳහා නෙමෙයි. තපස්වරු නිවැරදි වෙන්න ඕනේ. මේ කයට පංචභූත අවශෝෂණය කරන්න පුළුවන්. සෛලවලට ඒ අවශ්‍ය සියලු දේවල් ලබා ගන්න පුළුවන්. ශක්තිය නිපදවන්න ග්ලූකෝස් එක ඒ පටවිය ලබා ගන්න පුළුවන් නම් ප්‍රාණවායුව ලබාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් තෙතමනය ලබා ගන්න පුළුවන් නම් ප්‍රාණ ශක්තියත් අවකාශයත් ලබා ගන්න පුළුවන් නම් එහෙනම් ඉන්ද්‍රියන් වල අවශ්‍යතාවයක් නැහනේ. ඉන්ද්‍රියන් වල අවශ්‍යතාවය තිබුණේ අපේ කයේ ක්‍රියාකාරී ස්වභාවය තුල පරිභෝජනයේ අසමසමකම සමාන නැතිකම අනවශ්‍ය පරිභෝජනය අධික පරිභෝජනය අවශ්‍යතාවයේ අධික වීම අවශ්‍යතාවයේ වැඩි වෙලා මෙන්න මේක නිවැරදි කරන්න අඩුව පුරවන්න කය තුල ඒකෙන් ඉන්ද්‍රියන් පද්ධතිය හැදුනා. ජීවින් ඇතුළ අපි විතරක් නෙමෙයි ගොඩාක් ජීවින් අතර අදවත හැදුනේ ඇයි කියලා හොයලා බලන්නකෝ. ආපස්සට ගිහිල්ලා පෙනාලු ඇයි ආවේ, බඩවැල් ඇයි ආවේ, ලේනාර ඇයි ආවේ, ආයතන 6 ඇයි ආවේ. අවශ්‍යතාවයේ සීමාව ඉක්මවලා ගියා. ඒවා සපුර ගන්න කය විසින් ඒවා නිර්මාණය කරගත්තා. අවශ්‍යතාවය නැති කරලා බලන්න. සමාධි සුවෙන් ඉන්නවා. උස්ම හරන්නේ අවුරුද්දක් උස්ම හරන්නේ පෙනාලු වැඩ කරලම නැහැ. මකුළු දැල් බැඳිලා. අදවත ක්‍රියා කරලම නැහැ. අදවත මලකඩ කාලා. බඩවල් වේලිලා හැඹරිලා ගිහිල්ලායි කෑම කාලම නැහැ. අවුරුදු 10ක් තිස්සේ. එයා අප්‍රාණික ජීවියෙක් නෙමෙයි ප්‍රාණ ජීවියෙක්. තාම බණ තියෙනවා. ජීවය සමාධි කරවලා ජීව සමාධියටපත් වෙලා කල්පයක් ඉන්නවා. ඊළඟ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අනේ කවුද මේ අපේ අර කාශ්‍යප නේද මොකද උනේ ස්වාමිනී ඔබ වහන්සේ පැමිණෙනකන් මම සමාධි සුවයෙන් හිටියා කවුරුත් දැකලා නැහැ. පිණ්ඩපාත ගිහිල්ලත් නැහැ, පැම් පාස් වෙලත් නැහැ, දත් මැදලත් නැහැ. උන්වහන්සේගේ අතේ ආන්සි වෙලා පිරිනිවෙනවා. කොහොමද ඉන්නපො එක වේලක් කන්න නැතුව ඉන්න බෑනේ. වතුර නැතුව දවසක් ඉන්න බෑනේ. නිදා ගන්න නැතුව ඉන්න බෑ. ස්වාමීන් වහන්සේ දනවා. බණ කියනකොට සමාධියේ ඉන්නවා වාගෙත් නිදා ගන්නවා. ඒ තරම් නින්ද අවශ්‍යයි. නිදා ගන්න නැතුව ඉන්න බෑ. කොහොමද මෙයා හිටියේ? කොහොමද හිටියේ? කොයි විදිහට නිදා ගන්න නැතුව හිටියේ? මේක හිතා ගන්න බෑ. හරි පුදුමයි. ඒත් ඇත්තයි ඒක. ප්‍රාණය අවදි වෙලා ක්‍රියාකාරී ස්වභාවය තුළ ආයතන 6 එක්ක සම්බන්ධ වෙලා ගනුදෙනු කරනවා නම් ජීවියාට නිින්ද ඕනේ, කෑම ඕනේ, බීම ඕනේ, ඇඳුම් ඕනේ, ගෙවල් ඕනේ, දොරවල් ඕනේ, ආරක්ෂාව ඕනේ, වැසිකිලි කැසිකිලි පාසුකම් ඕනේ, ඔක්කොම ඕනේ. ප්‍රාණය ෂට් ඩවුන් කරලා දානවා. ප්‍රාණය සමාධි කරවනවා. චිත්ත සමාධි, කාය සමාධි, වේදනා සමාධි, අර්පණා සමාධි, ඔම සමාධි ගොඩක් තියෙනවනේ. තපස්වරුත් එකක් හොයාගත්තා මේ හැම දෙයකටම හේතු වෙච්ච පණ සමාධි කරන්න පුළුවන් කියලා. ප්‍රාණ අණුවට සමවැදිලා තප්පරයට ලක්ෂ පායි. තප්පරයට RPS එක rotation per second RPS එක තප්පරයට ලක්ෂ පායි. ඒකට සමවැදිලා භ්‍රමණ වේගය ලක්ෂ 4ට 3ට 2ට 1ට ගෙනල්ලා 50000ට ගෙනල්ලා 25000ට ගෙනල්ලා 5000ට ගෙනල්ලා 3000ට ගෙනල්ලා 10ට ගෙනල්ලා 500ට ගෙනල්ලා 100ට ගෙනල්ලා 10ට ගෙනල්ලා 1ට ගෙනාවා. තප්පරයට 1යි. ලේයර් අතේ එක අණුවක්වත් එල්ලෙන්නේ නැහැ.
ඇයි? එහෙම සත්‍යෙක් නෑ මේ පිටසක්වලේ මේ ක්ෂීරපතේ කොයිවත් නෑ. ඒ තරංගය අවම වශයෙන් ෆ්‍රීකවන්සි ලෙවල් එක 3 1 to 3 කියලා කියනවා. 1 සිට 3 ඩෙල්ටා. 3න් තමයිලු අවමයෙන් ෆ්‍රීකවන්සි එකක් අවදි වෙන්නේ. මේ මිනිස්සයා බිඳුවේ ඉන්නේ. දැන් කොහොමද මෙයාව අඳුරගන්නේ? එයාගේ DNA එක අඳුරගන්න බෑ. ලොකේෂන් එක ට්‍රේස් කරන්න බෑ. GPS වැඩ කරන්නේ නැහැ. රේඩාර් වැඩ කරන්නේ නැහැ. සැටලයිට් වලින් කැප්චර් වෙන්නේ නැහැ. මොනවාරි වචනයක් කියමු අපි. දැන් මේ සත්‍යය මේ මා පොළවේ විශ්වයේ කොයිද ඉන්නේ කියන එක විශ්වයට හොයාගන්න බෑ. දත්ත වලින් තරංග වලින් මුළු විශ්වෙම නෙට්වර්ක් වෙලා තින්නේ. එක තප්පරට ඇසිපිල්ලක් ගන්න එක මොහොතට අසුවල් කන්දේ අසුවල් ගහයට ඉන්නවා, අසුවල් මූදේ අසුවල් නැවේ, අසුවල් කාමරේ අස්සේ ඉන්නවා කියලා එක තප්පරට හොයන්න පුළුවන් ලෝ. හැබැයි ඒ ඔයන අවම තරංගය තප්පරයට ෆ්‍රීකවන්සි එක 3 අවම. මේ මිනිස්සයා බිඳුවේනේ. විශ්වය තීරණය කරනවා ඩේටා වගේක් තියෙනවා සාරා සංකල්ප ලක්ෂයක් ආපු එකේ ඉඳලා 7 වෙනකන් ලේයර්ස් තියෙනවා. ඒකේ DNA පැටර්න් එකක් තියෙනවා. ඒකට අදාළ සත්‍යයක් මෙච්චර කාලයක් ඉඳලා හැබැයි පෙරේද ඉඳලා නැහැ. පෙරේදත් ඉඳලා තියෙනවා. අන්න 80 වල තැන මෙම කර්ම පරිසම් දුන්නලු. කුරුල්ලන්ගේ ශබ්ද හැවුනලු. ඒකේ මීරිකමක් දැනුලලු. ඒක සුවයක් ඉඳලු. ඕම රෙකෝඩ් එකක් තියෙනවා. පෙනිච්ච දේ නිසා පොඩ්ඩක් ගැටුණලු, අමනාප වුණාලු. ඒ ප්‍රතිචාර දක්වපු සිතුවිලි වල ඔක්කොම රෙකෝඩ් තියනවලු. මේ පෙරේදා ඉඳ නැල්ලු. පෙරේදා ඉඳලා ආගියතක් නැල්ලු. කර්මේ නතර වෙලා. ඇතුලේ තියෙන තරංග ගනුදෙනු කරන්නේ ප්‍රාණයත් එක්කනේ. ප්‍රාණය 0 වෙච්ච නිසා ඒ තරංග වලට ඉන්ධන නැහැ. පෙට්‍රල් ඉවර වෙලා, ඩීසල් ඉවර වෙලා, ගල් ගෙඩිය වගේ නැවතිලා ඉන්නවා. ඇතුළෙත් නැවතිලා. එළියෙන් හොයාගන්න විදියක් නැහැ. එළියට කොස්මික් එනර්ජි එක තියෙන ඕන තරම්. නමුත් DNA පැටර්න් එකෙන් සත්‍යය හොයාගන්න විදියක් නැහැ. එළියෙන් හොයාගන්න විදියක් නැහැ. ඇතුළෙන් අවදි වෙලා මම මෙතන ඉන්නවයි කියලා කියන්න ඇතුළේ තියෙන ලේයර් අතට අවදි වෙන්න ප්‍රාණය උපයෝගී නැහැ. 0 වෙලා. ඒ නිසා DNA එක ඇක්ටිව් වෙන්න විශ්වයට ඒ නිසා හොයාගන්න බෑ. සේරම කර්ම නවතිලා. ජීව සමාධි. මේකත් තපස්වර හොයාගත්තා. දෙන බත් ටික කාලා එයාට පින් සිද්ධ වෙන්න තපස්වර මේක හොයාගත්තා. මේ ප්‍රාණය ඉඩාපිංගලා කියන නාරදකෙන් නිදාස් කරලා සුසුම්නාව හරහා ශෝෂණය කරන්න පටන් ගත්තාම අපි දන්නවනේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මායින් තියෙනවනේ, බෝඩර් තියෙනවනේ. අපි හිතාගෙන ඉන්නවා අස්ති ඔක්කොම එකයි කියලාද? අස්ති එකයි. පූසයි සීරපායි සතෙක්නේ. පූසත් කිරි දෙනවා පැටියට, අලියත් කිරි දෙනවා. අලියත් කිරි දෙනවා. කෙනර කියලා කියනවා, ඇපින්න කියලා කියන මොනවාර එකක් කියන්න. අලියා ලොකු සතා එයාත් කිරි දෙනවා. ඒ කැල්සියම් එකයි මේ කැල්සියම් එකයි ලැබ් එකට දාලා බලන්න එකයිද කියලා. දෙකම කිරි. දෙකම කිරි. ඇයි ඒ? අලියාගේ DNA එකට අදාළව ඒ පැටිය හැදෙන්න ඕනේ කොහමද? ඒ ඇදෙන අස්ති වලට, හොඬවැල් වලට, කකුල් වලට, කයට, කන් වලට අවශ්‍ය විදියට ඒ සෛල නිර්මාණය වෙන්න ඒකට අදාළ පැටර්න් එකට, ඩෙන්සිටි එකට, රොටේෂන් ස්පීඩ් එකට අනුව තමයි ඒ කැල්සියම් එක ඇදිලා තියෙන්නේ. අරකට කිරියෙරෙන්නේ වසු පැටියට මිසක් මිනිස්සුන්ට නෙමෙයි. පාරේ මිනිස්සු දැක්කම අරක්ට කිරියෙරෙන්නේ නැහැ. හැබැයි දරුවා දැක්කම අම්මට කිරියෙරෙනවා. එහෙනම් මව් කිරි තමයි අපට අදාළ උරුමය. අනිත් කිරි අපට අදාළ නැහැ. ඒ සතාගේ DNA එක තියෙන්නේ. ඒ සතාගේ ගුණ තමයි ඒකේ තියෙන්නේ. ඒවා කන්න බොන්න ඒකෙන් තමයි කය හැදෙන්නේ. ඔක්කොම සතා වගේලු නම මොකද්ද දන්න අමතකුණා. ඔක්කොම ඒ සතා වගේලු අං විතරලු නැත්තේ.
අන් තිබුණා නම් හරියටම හරි ඒ වගේමයි. මූණේ අඩරුව පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. නායට ලණුව දාන්න බෑ. අර මේ නළුවෙන් දාලා අර නළුවෙන් දාලා ගැට ගාලා ගන්න තරම් නාය ලොකු මදි. පොඩි ලණුවක් දාන්න පුළුවන් මදි. එහෙනම් අපේ ආහාර පාන ඒ සෛල හැම එකක්ම මිනිස්යාගේ ඒවා අනිත් ඒවාට ගැලපෙන්නේ නැහැ. ඒ කැල්සියම් වල ඒ පැටර්න් එක වෙනස්. ඇයි මේ කැල්සියම් එකක් අපි පටල ගත්තේ මේ අනුශාසනාවට ඉතා වැදගත් එක. කැල්සියම් ධාතුව. හරි වැදගත්. අපේ කොඳුයට පෙළිය අවසාන පුරුකේ ඉඳලා උඩට යනකොට 32ක් තියෙනවානේ අස්ති පුරුක්. ඒ 32ම කාණ්ඩ 7කට බෙදෙනවා. කාණ්ඩ 7කට බෙදෙනවා. හොයාගත්ත දැනගත්ත කපල බලපු කවුරු හරි විද්‍යාඥයෙක් ඉන්නවනේ යා S කාණ්ඩ කියයි M කාණ්ඩ කියයි L කාණ්ඩ කියයි B කාණ්ඩ කියලා මොනවාරි අකුරු ටිකක් දායි. හැබැයි තපස්වරු කියනවා මේක කාණ්ඩ 8කට වෙන් වෙලා තියෙනවා. කොටස් 8කට වෙන් වෙලා තියනවලු මේ කොඳු වැට පේලිය. ලේයර් 7ක්. ලේයරේ පටන් ගන්නකොට ඒ ලේයර් එකට අදාළ ශක්තිය ගබඩා වෙන තැනකොත් ඒ ලේයර් එක ඉවර වෙලා ඊළඟ එක පටන් ගන්නකොට ඒ මැදට එකකුත් ඒ ලේයර් එක ඉවර වෙලා ඊළඟ පද්ධතිය පටන් ගන්නකොට එතන මැදට එකකුත් වාගේ ශක්ති පද්ධති 7ක් පීටලා මේ කොඳු වැට පේලියේ එකම කැල්සියම් ධාතුව නෙමෙයි තියෙන්නේ. ඒ ස්ථානවල ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව මේ හත ගත්තාම මේකේ අස්තියක් තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ 8ක වගේ පොඩි රාත්තල් එකමාරක 3ක වගේ කුළු ගෙඩියක් අරගෙන මේ හත දෙපැත්තට තියලා මැද ඉස් කරලා නිකන් එකපාර ගැවුවම කඩලා යනවා. ඇඟිලි පුරු කරන් අනිත් පැත්තට කැඩුවාම කඩලා යනවා. කැල්සියම් වල හයිය එච්චරයි. රාත්තල් 4 මිටියකින් ගැවුවොත් කඩලා යනවා. තට්ටු එකක ඉඳලා පැන්නලු මිනිස්සෙක් උකුල් ඇටි කැඩුන්නේ නැල්ලු. මාර වැඩි. කිලෝ 70ක් බරයි. මේ රාත්තල් 4නේ. රාත්තල් 4නේ කිලෝ 2යිනේ. කිලෝ 2කින් ගැව්වාම කැඩුණා මේක කිලෝ 70කින් පැන්න ඒත් කැඩුන්නේ නැහැ. එහෙනම් කැල්සියම් දෙක එක වෙන්න බෑ. ස්වාමිනී අස්ති ඔක්කොම එකයි. එහෙම තමයි පොතේ තියෙන්නේ. පොතේ තියෙන්න පුළුවන්. ඇයි කැඩුන්නේ නැත්තේ? ඒක තමයි ස්වාමිනී අපිට තේරුම් ගන්න බෑ. රිපෝට් ඔක්කොම නෝමල්. නමුත් මේ අංශභාග රෝගය නැකිట్లా ඇවිදින්නේ නැත්තේ ඇයි? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මෙඩිකල් මිරාකල් සේරම රිපෝට් නෝමල්. ඕම උඩබෙලිය අතට ඉන්නවලු මූණවල ඔක්කොම ඇද වෙලාලු. ඇයි? දන්නේ නැහැ මොකද්ද කියලා. වාර්තාවල ඔක්කොම නෝමල්. මෙඩිකල් මිරාකල්. අස්ති ඔක්කොම එකක් වෙන්න බෑ. අස්ති වල කැල්සියම් ධාතුව එකක් වෙන්න බෑ. එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. මුළු කයේම බර දරන්න කකුලේ බත් කණ්ඩාවේ තියෙන ප්‍රධාන අස්ති දෙක දනිසෙන් සම්පූර්ණ වේට් එක ගන්නේ දෙන්න. සමාන වෙන්න බෑ. කලවවල තියෙන අස්ති දෙක සමාන වෙන්න බෑ. උකුල් ඇටේ කොහමදවත් සමාන වෙන්න බෑ. තට්ටු 3 ඉඳලා පයින්නවලු. ඒත් උකුල් ඇටේ කැඩිලා නැල්ලු. කිලෝ 150ක බර අල්ලන්න පුළුවන්ලු. හැබැයි කිලෝ 2කින් ගැව්වාම අතේ අස්ති කැඩෙනවලු. ග්‍රෑම් 150ක විතර බරකින් නිකන් ඇඟිල්ල මිරිකුවාම අස්ති කැඩෙනවලු. මාර වැඩ ග්‍රෑම් 150ක් දරන්න බෑ. කිලෝ 150ක් දරන්න පුළුවන්. ඒතර ඔක්කොම එක වෙන්නේ කොහමද? එහෙනම් කැල්සියම් වර්ග 7ක් මේ අස්ති වල ක්‍රියාත්මක වෙනවා. පැටර්න් 7ක් තියෙනවා. මව්කිරි වලින් ගත්ත කැල්සියම් ඒ ස්ථානවල ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයට අනුව මොලිකියුල 7ක් වෙලා එයාගේ ස්වභාවයන් 7ක් වෙලා කොහොමද ඒ ස්වභාවය වෙනස් වෙලා තියෙන්නේ?
තපස්වර හොයාගත්තා. හයිඩ්‍රජන් ධාතුව තමයි භාවිතා කරලා තින්නේ. පළවෙනි අණුව ලෝකේ තියෙන. ඕනම එකත් එක්ක පාස්වෙන් මිශ්‍ර වෙන්න පුළුවන්, එකතු වෙන්න පුළුවන්, සමගි වෙන්න පුළුවන් එනා. වැඩි වුණා කැල්සියම් වල ධාරිතාව අයිය අඩු වුණා. හයිඩ්‍රජන් අඩු වුණා. ඒ නිසා තෙතමනේ අඩුයි, තද වුණා, ඉර වුණා, අණු ලං වුණා, අයිය වැඩි වුණා. ඒගොල්ලෝ අඩු වෙලා වැඩි වෙලා ඒකට සාපේක්ෂව මේක වෙනස් වෙලා. දිවේ තියෙන්නේ මාංශ පේශි මස් කියලා කියමුකෝ. දිවේ මසුයි යටිපතුලේ මසුයි එකයිද? නෑනේ. ඇයි එන දෙකම මාංශ පේශි කියලා අපි කියන්නේ? ඒ සෛලවල පීටීම. ඇයි කැල්සියම් වල එම තියෙන්න බෑ? එමෙ හිතන්න බෑ. දැන් හිතමු අපි. එහෙනම් මේ කොඳුයට පේලියේ පුරුක් 32 කොටස් 8කට බෙදලා තියෙනවා. ඒ හැම කොටසක්ම නඩත්තු කරන්න ශක්ති විශේෂයක් ගබඩා වෙනවා. ඒ ශක්ති ගබඩාවල් වලට නම් 7ක් දුන්නා. මූලාධාර, මණිපූරක, ස්වාදිස්ථාන, අනාගත, විසුද්ධි, ආග්නේය ශාස්ත්‍ර කියලා 7ක් දුන්නා. එතකොට ස්වාමීනි මේ ඔළුවේ යටින් ඉවරනේ. විසුද්ධියෙන් ඉවරනේ. ඇයි මේ ආග්නා ශාස්ත්‍ර කියලා කිව්වේ? සියලු හෝමෝන් ටික පාලනය කරන්න, තීරණ ගන්න පිටියුටරියට ශක්තියක් වෙනම ගබඩා වුණා. මොලේනේ සේරව මේවන්නේ. ඉන්ජිම මොලේනේ. ඒ නිසා යාට ක්‍රියා කරන්නත් වෙනම විශේෂ ශක්තියක් නිර්මාණය වුණා. පායි 2යි 7යි. මෙන්න මේ චක්‍රාවල් ඔක්කොම කොඳු වැටපේලියේ තමයි තියෙන්නේ. ඒ නිසා ඔළුවෙන් ඉටගෙන චක්‍රාවදි කරන්න ගියත් චක්‍රාවදි වෙන්නේ නැහැ. අභියෝගයක් කරන්න. පුළුවන් නම් අවදි කරලා පෙන්නන්න. තපස්වර තමයි දැනගත්තේ මේ ඉඩා පිංගලා දෙක බැලන්ස් වෙනකම්, සුසුම්නාවට බලය එනකම්, සුසුම්නාව හරහා හුස්ම රැල්ල පල්ලයට උඩට එනකම් එයා මොනතරම් YouTube බලලා පුරුදු කෙරුවත්, මොනතරම් Facebook බලලා භාවනා කෙරුවත්, එයා YouTube රාතන් වහන්සේ නමක්, Facebook රාතන් වහන්සේ නමක්, ඇත්ත රාතන් වහන්සේ නමක් නෙමෙයි. එයා රාත් වුණාය, කුණ්ඩලිනි අවදි වුණාය, එයාට අසාමාන්‍ය බල තියෙනවා කියලා ක්‍රිසෝපේනියා කියන මානසික ලෙඩෙක් වෙනවා මිසක් එයාට කවදාකවත් ඒ ඇත්ත අත්දැකීම ලබන්න හැකියාව නැහැ. එයා දන්නේ නැහැ මේවා තියෙන්නේ කොයිද, අවදි වෙන්නේ කොහමද, අවදි කරන්න පුළුවන් කොහමද කියන එක පිළිබඳ විද්‍යාව නැහැ යා ළඟ. ඒ විද්‍යාව දන්න කෙනෙක් ළඟ ගුරුවරයෙක් කරගෙන ශිෂ්‍යයෙක් බවට පත් වෙලා නැහැ. එහෙම දන්න කෙනෙක්ගෙන් නිවැරදිව උපදේශ ටික ලැබලා නැහැ. ඒ ගුරුවරයා ළඟ ශිෂ්‍යභාවය ගන්න අවුරුදු 5ක් එතන ඉඳගෙන පඩික්කම් හොදලා, සිවුරු හොදලා, පින්ඩ පාත කරලා දීලා, නිින්ද ගිහිල්ලා ඇහැරෙනකම් වටහතෙන් පවන් ගගා උපස්ථාන කරගෙන තමන් දරුවෙක් ශිෂ්‍යයෙක් කියන නියතමානිකම, කීකරුකම, අවංකකම පුරුදු කරලා නැහැ. ඒ නිසා එම උඩඟුකම්, ආංකාරකම්, ඊතුවක්කාරකම් තියෙන, මමත්වයේ තියෙන අසංවර කට්ටියට ශිෂ්‍යභාවය දෙන්නෙත් නැහැ. ඒ අභිලාෂ එකක්වත් දේශනා කරන්නෙත් නැහැ. ඒ හින්දා ලෝකේ කවදාක්වත් බලෙන් ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා ඒවා දන්න අයත් නැහැ. දන්න අය කියන්නෙත් නැහැ. ඒගොල්ලෝ තේ මිනිසුත් එක්ක එකතුලා සාමාන්‍ය විදිහට කාලා බීලා ඉන්නවා. මේ ආනාපාන සතියට ඉඩා පිංගලා තියෙන සම්බන්ධය බිදුනාම සුසුම්නාව හරහා ඒ වාතය ගලන්න පටන් ගත්තාම ඒ තැන්වලට අවශ්‍ය අස්තිවල ප්‍රාණ පවර් ස්ටේෂන් කියලා කියන්නේ වට. ඒ ශක්ති බලාගාර වලට අවශ්‍ය ශක්තිය ඒ ප්‍රාණයෙන් අරන් ගබඩා කර ගන්නවා. ඒ පුරුක් පද්ධති වලට අවශ්‍ය ප්‍රාණය අවශ්‍ය තරම් ගබඩා වුණාම සුසුම්නාව සම්පූර්ණ නිරෝගිමත් වෙනවා. කොඳු ඇටපේලියේ සියලුම පුරුක් වලට අවශ්‍ය ශක්තිය අවශ්‍ය තරම් ලැබුණාම ඒ ශක්ති බලාගාර වලට අදාළ ස්නායු පද්ධති තියෙනවා. ඒ ස්නායු පද්ධති වලට අදාළ ඉන්ද්‍රියක් තියෙනවා. පල්ලෙහාම එක මූලාධාරයේ sexual little gland,
මූත්‍රාශය, බොක්ක, වතුර තියෙන තැන, පෙකිනිය, අදවත, තයිරොයිඩ් ග්‍රන්ථිය, පිටියුටරිය, පීනියල් හරි පයිනියල් හරි මොනවා හරි එකක් කියන්න. ඇමරිකාවේ එක නමක් කියනකොට ඒක උච්චාරණය කරන්න එංගලන්තේ තව විදියටනේ. මොනවා හරි එකක් කියන්න. පයිනියල් හරි පීනියල් හරි ග්ලෑන්ඩ් එකක් තියෙනවා. මොලේ කියලා කියනවා. එතකොට හැම ශක්ති බලාගාරයේම ස්නායු වලින් සම්බන්ධ වෙලා ඒකට ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඉන්ද්‍රියට හෝමෝන් එකක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. හේතුව ඒ අත්තාකාර ඉන්ද්‍රියන් මේ කයේ ප්‍රධාන බලධාරීන් ඒගොල්ලන්ට ලොකු බලයක් තියෙනවා මේ කයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තීරණ ගන්න. ඒ සෙක්ෂන් එකක ලීඩර් කෙනෙක් වගේ. එතන ඒ ශක්ති බලාගාරයේ ශක්තිය අවශ්‍ය තරම් තිබුණාම ඒ ස්නායු වල ක්‍රියාකාරීත්වය හොඳ වෙලා ඒකට අනුව මනා ලෙස යහපත් ලෙස ක්‍රියාකාරී තත්වයට සක්‍රීය තත්වයට ඒ ඉන්ද්‍රියපත් වෙලා ඒගොල්ලන්ගේ ඉන්සුලින් ටික උනනවා. අර ඉස්සෙල්ලා අපි කිව්වනේ බ්ලෙන්ඩර් එකට දාලා කාබන් ඔක්සිජන් දාලා බ්ලෙන්ඩර් කරන්නකෝ පැය 18ක් විතර. කොච්චර බ්ලෙන්ඩර් කරුවත් ඒ දෙක කැඩිලා එකක් බවට පත් වෙන්නේ නැහැ. කොච්චර ප්‍රතික්‍රියා කරලා අවුරුදු 5000ක් හිටියත් මොකද්ද උනේ කියලා බැලුවාම C1යි O1යි තියෙනවා කොහොම තියෙන්නේ CO2 කියලා තියෙනවා. ඒ කොච්චර එකතුනා කියලා කිව්වා මොන මොලිකියුල ඇදුනත් ඒ හැම එකක් තුළම ඒවා වෙන වෙනම තමයි තියෙන්නේ. එක ඉලෙක්ට්‍රෝන එකක්වත් ගැලවිලා අනිත් එකත් එක්ක එකතු වෙලා නැහැ. එimhe ගැලවුනොත් ඒක වෙන එකක්. හීලියම්, හයිඩ්‍රජන් හීලියම් වෙලා, ලිතියම් වෙලා, බෙරිලියම් වෙලා, බෝරෝන් වෙලා වෙනස් වෙනවා. පවතින්නේ නැහැ. එහෙනම් හෝමෝනුත් තවත් හෝමෝන් එක ප්‍රතික්‍රියා කරනවා. අමතර හෝමෝනුත් ලේ ධාතුව තුළ අලුතෙන් ඇදෙනවා. හැබැයි හෝමෝන් දෙකක් එකට එකතු වෙලා එකක් බවට පත් වෙන්නේ නැහැ. most impossible. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඇයි? අණුවක් එක මිශ්‍ර වෙන්නේ නැහැ. තේ වලට සීනි දාලා බලන්න. තේ රස වෙනම තියෙනවා. සීනි දාපු නිසා පැණි රස වෙනම තියෙනවා. දෙක එකට එකතු වෙන්නෙම නැහැ. සීනි දාලා තේ හදලා දෙක එකට රසයි කියලා මේ ලෝකේ යම් කිසි කෙනෙක් කියනවා නම් එයා තාම ආපෝ ධාතු අඳුරගෙන නැහැ. ආපෝ ධාතු අඳුරගත්ත මුනිවරයෙක්ගෙන් ආන්න තේ කෝප්පේ ළඟ තියෙනකොට සීනි නැතුව වැටෙනවා එයා. මෙච්චර කාලේ මොකද්ද මම බීලා තියෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. මිශ්‍ර වෙන්නේ නැහැ. පැණි රස වෙනම දැනෙනවා, කාට රස වෙනම දැනෙනවා, රස්නේ වෙනම දැනෙනවා. එයා හිතනවා මේක තේ රස කියලා. තේ රස නෙමෙයි ඒක. වැරදි වැටීමක්. මුලාවක්. මෙන්න මේ විදියට තමන්ගේ ශක්ති බලාගාර අතම නිරෝගිමත් වෙලා ඒ නිරෝගිමත් කම නිසා ඒවට සම්බන්ධ ස්නායු නිරෝගිමත් වෙලා ඒකට අදාළ ඉන්ද්‍රියන් මනා ක්‍රියාකාරීත්වයටපත් වෙලා ඒ ක්‍රියාකාරීත්වය තුළ අවශ්‍ය සියලුම හෝමෝන් අවශ්‍ය තරමට මොලෙන් එන පණිවිඩය කොහමද? ඒ පණිවිඩ ලේ වලින් එන්නේ, ස්නායු වලින් එන්නේ. ඒ පණිවිඩට අවශ්‍ය හෝමෝන් ටික නිෂ්පාදනය කරලා ලේ වලට මුදා ඇරලා මුළු සර්වාංගයේම මනා ක්‍රියාකාරීත්වයෙන් පාසුවෙන් ජීවත් වෙන්න පුළුවන් නිරෝගී සම්පන්න පැහැදිලි නිවැරදි නිර්වුල් මනසක් ඇති කාය විවේකයක් ඇති කාය පාසුවක් ඇති සත්වයක් බවට අපිව පත් කරනවා. ඒ නිසා යා ඇලෙන්න බැඳෙන්න යන්නෙත් නැහැ. කම්පා වෙලා කලබල වෙලා අඬන්න වැළපෙන්න යන්නෙත් නැහැ. සංවේදී වෙන්නෙත් නැහැ. ගැටිලා දත් මිටි කාලා බැනගෙන ගහ ගන්න දබර වෙන්න යන්නෙත් නැහැ. ඒකෙන් තමයි ඔප්පු වෙන්නේ අපි තාම රාත් නැහැ කියන එක. අපි තාම ආර්ය જાතිය ඉපදිලා නැහැ කියන එක. ඒකෙන අවබෝධය අපට ඇවිල්ලා නැහැ කියන එක. අපි තාම ගැටෙනවා නම් පෘතුජනයි සාක්ෂියේ ඔප්පු වෙනවා. කෙනෙක්ගේ අඩුපාඩු දුර්වලකම් ඉවස ගන්න බැරිද? දාලා යන්න හිතෙනවද? අමනාප වෙනවද? මූණ හෙල්ලා ගන්නවද? ආක බලාගෙන ඉන්නවද? කතා බහ කරන්නේ නැද්ද? විතවත් නැද්ද? මිතුරු නැද්ද? සහෝදරත්වයක් හිතන්න බැරිද? රාත් වෙලා නැහැ කියන එකට ඉතින් ඊට වඩා සාක්ෂි ඕනද? සෝතාපන්න නැහැ කියන එකට සාක්ෂි ඕනේද? සත්‍ය පුද්ගලයා නැහැ කියලා මම දන්නවා ඒක පිළිගන්නේ නැහැ. සතෙක් ඉන්නවා අර සතා මං කැමති නැහැ.
ආත්ම දෘෂ්ටිය නඩත්තු කරනවා. සක්කාය දිට්ඨිය මා තුළ ශක්තිමත්. මම අමු පෘතුජනයි. සිවුර විතරයි තියෙන්නේ. චරිතය ගීයෙන්. ඒක මම්ම පිළිගන්නවා. මේකනේ සාක්ෂි. තවත් අලුතෙන් සාක්ෂි හදන්න ඕනේ. මෙන්න මේ ස්වභාවය නැති වෙනවා. ඒ ශක්ති බලාගාරවල පීඩන 7ක් තියෙනවා. ඒ පීඩන 7ට සාපේක්ෂව කයේ තැම්පතු 7 අවදි කරනවා. ඒ අවදි වෙනකොට ප්‍රාණයෙන් අවදි වෙලා අපේ DNA එක මිශ්‍ර වෙලා එළියට යනකොට විශ්වය දැනගන්නවා. මේ තියෙන ගබඩාවේ තියෙන තොරතුරු වලට අදාළ DNA එකට අදාළ සත්වයා අන්න අසුවල් කඳ මුදුනේ කිරිකෝංගායට ඉන්නවා. එයාට දැන් ගිලම්පසක අවශ්‍යතාවය තියෙනවා. ගස්ලබ ගෙඩියක් ඇදලා තියෙන පුතේ මේක දිය කරලා ඉක්මනට අරන් යන්න. ඒ මනුස්සයා දිය කරගෙන ඇවිල්ලා එනවා. මාත වැඩේ මේක කොහෙන්ද ආවේ? මේක කොහෙන්ද ආවේ? බැලුවලු මේ ගස්ලබ ගෙඩිය කොහෙන්ද ආවේ කියලා. ඒක බව 15කට කලින් තාපසයෙකුට දීප ගිලම්පසක අතුරු ප්‍රතිඵලේ කොහොමද දැනගත්තේ? විශ්වයේ තැම්පත් වෙලා තිබුණා. සිත හරගෙන ආවිලා මෙතන කය ලැබුවා. ඒ සිතේ තියෙන මොලිකියුල් එකට සාපේක්ෂව අම්මා කාපු කෑම ඔක්කොම ටික මේ කය බවට පත් වුණා. ඒකෙත් ලේයර් හත තැම්පත් වුණා. ප්‍රාණය විශ්ව ශක්තිය ප්‍රාණය බවට පාවිච්චි කරලා අරතොරතුරු ටික තරංගෙන් එළියට දානකොට විශ්වයේ තියෙන තැම්පත් වලින් අර දෙක මැච් කරලා බැලුවා. මෙන්න මේ තාපසයාට දැන් ගිලම්පස දෙන්න ඕනේ. හේතු අතන තියෙනවා, ඵලය මෙතන තියෙනවා. ඒකට අදාළ ගස්ලබ ගෙඩිය ඇදිලා ගයේම ඉදිලා. ඒ මනුස්සයාට හිතනවලු මීටර 100ක් විතර අර ගහ යට ඉන්න තාපසයාට මේක දෙන්න ඕනේ කියලා. දැන් දෙන්න බෑ 12 පැනලානේ. එතකොට එයා දන්නවා මේක දිය කරලා පෙරලා දෙන්න ඕනේ කියලා. ඒක කොයි විදියටද දුන්නේ? ඒ විදියට දෙන්න ඕනේ නිසාලෝ 12න් පස්සේ දෙන්න හරයට සිතිල්ල පාළ වෙන්නේ. ඒක ඒම දෙන්න එපා මේ විදියට දෙන්න කියන එක ඉඳලු කල්ැතුව තපස් විනයට තේරුම් කරලා දීලා තින්නේ. තපස් විනයත් යට කියලා දීලා. ඒ නිසා එයා දන්නවලු මේක දෙන්න ඕන විදිය. ඇයි? ඒමනේ දීලා තින්නේ. ඒ විදියටම තමයි මේකට හැදෙන්නේ. ඒ විදියටම තමයි හැදෙන්නේ. මොකවත් වෙනස් කරන්න බෑ. එහෙනම් මේ කයේ ක්‍රියාකාරී ස්වභාවය පාසු වෙන්න සියලු ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය නිරෝගිමත් වෙන්න ඒවා වලින් අවශ්‍ය හෝමෝන් ටික උනන්න ඒ හෝමෝන් වලට අනුව මානසික නිරෝගිමත්කම කායික නිරෝගිමත්කම මනාකොට පවතින්න මේ ආනාපාන සතිය සම්පූර්ණ වගකීම දරනවා. මේ උස්ම රැල්ලට ඒ ඇකියාව තියෙනවා. ඒ උස්ම රැල්ලට ඒ බාරකාරත්වයේ වගකීම දරන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ වගකීම දුන්නේ නැහැ. දීලා බලන්න උස්ම රැල්ලට කය කොච්චර ලස්සනට කය බලා ගන්නවද කියලා. අම්මා තාත්තා දුව බන්දලා දෙන්නේ ඇයි? කණ්ඩ දෙන්න බැරි නිසාද? බලා ගන්න බැරි නිසාද? ඉතින් කැසිකිලි වැසිකිලි ඉතින් හොදලා හොඳට බලාගත්තා නම් උගන්නලා මේ ඉතුරු කාලේ බත් ටිකක් දෙන්න බෑ. පුළුවන්. දැන් අපි වයසයි අර පොඩි කාලේ බලාගත්තා වගේ දුව බලා ගන්න බෑ. මේ මිනිසයා ඊට වඩා හොඳට බලාගනි. ඇයි ඒ? නම කොටලානේ මේ මිනිසයාගේ අතේ පපුවේ උරපත්තේ බෙල්ලේ නල්ලේ හැමතැනම දුවගේ නම කොටලා. එන අපිට වඩා හොඳට බලාගනි කියන විශ්වාසයට තමයි අර මිනිසයාට දෙන්නේ. බලන්න අපිට විශ්වාසයක් තිබුණේ නැහැ විශ්වයට මේ කය බාර දෙන්න. විශ්ව ශක්තිය පිළිබඳ විශ්වාස නැහැ. හේතුඵල දාමට මේ කය බාර දෙන්න අපට විශ්වාස නැහැ. හේතුඵල දාම විශ්වාස කරන්නේ. ඒ නිසා මාන්නෙන් අල්ලගෙන ඉන්නවා මගේ අයිතිය. ඇහැ මම, කන මම, දිව මම, කය මම කාටවත් දෙන්න නැහැ. හේතුඵල දාම ඒම වෙන්න බෑ. ඒම කොහොමද මට බයින්නේ? බාලේ කියලා මට බයිනවා. විනය කරනවා මම. බාලේ ඇවිල්ලා බයින්නේ තඩුවක් නේ පෙන්නලා දෙන්නේ. ඉතින් පිළිගත්තාම මොකෝ? එච්චර මාන්නේ අයියයි. හේතුඵල ධාමයට මම බාර දෙන්නේ නැහැ. විශ්වයට බාර දෙන්නේ නැහැ. පැවිදිකමේ ප්‍රතිපත්තියට බාර දෙන්නෙත් නැහැ. මට ඕන විදිහට ජීවත් වෙන්න හිතුවක්කාර විදිහට. ඉතින් රාත් වෙන්නේ කොහමද? රාතුන් පාල වෙයිද? ඊනයක් විතරයි. තමන්ව තමන්ගේ මානකමට බාර දීලා බලන්න. හේතුඵල ධාමයට බාර දීලා බලන්න. කර්මයට බාර වෙලා බලන්න. අර පොලිසියටකින් බාර වෙන්නේ මම තමයි කළේ කියලා ගහන්නේ. ආදරෙන් වාඩි කරවනයි මේ මනුස්සයා දුවන්නේ මාංචු දාන්න ඕනේ.
ඔයලා අල්ලගත්ත මනුස්සෙ නෙමෙයිනේ. වාඩි වෙන කාලා දෙන්නේ කැම ටිකක් දෙන්න මේ මනුස්සයාට. ලියලා කූඩුවට දාන්න ඊට උදේට උසාවියට දාන්න කියනවා. ඇයි? බාර වෙච්ච මනුස්සෙක්නේ. එයාව හොඳට බලා ගන්නවා ඒගොල්ලෝ. ගහන්නේ වද දෙන්නේ නැහැ, පලි ගන්නෑ. විශ්වයට බාර වෙලා බලන්න, කර්මයට බාර වෙලා බලන්න, හේතුඵල ධහමට බාර වෙලා බලන්න, සීලයට බාර වෙලා බලන්න, ගුණධර්ම වලට බාර වෙලා බලන්න, පැවිදිකමට බාර වෙලා බලන්න. ඒකම වෙලා තිබුණත් උස්ම රැල්ලටත් බාර වෙලා බලන්න. උස්ම රැල්ල මගේ වගකීම අරගෙන මට මොනවද කරන්න කියලා ඒ මහා ප්‍රඥාව ස්පර්ශ කිරීමේ අවස්ථාව උස්ම රැල්ල අපට දෙනවා. ආනාපාන සති භාවනාව මානසික නිරෝගීමත්කම, කායික නිරෝගීමත්කම, ආයතන හයෙන් වෙන්නා වූ සියලු ඝනදෙනු සංඥා සංස්කාර සුවසේ ඇලීමෙන් ගැටීමෙන් තොරව දුක සැප නැතුව විඳින්න පුළුවන් මානසිකත්වය, ඒක දරාගෙන ඉන්න පුළුවන් මානසිකත්වය, ලෝකයේ ඕනම දෙයක් අටලෝ දාම ඉදිරියේ කම්පා නොවි ජීවත් වෙන්න පුළුවන් පෞරුෂත්වය ආනාපාන සති සූත්‍රය වඩමු, පුරුදු කරමු, ප්‍රත්‍යක්ෂ කරමු, පිරිනිවෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. දවසේ චින්තනය පංචභූත ක්‍රියාවලිය මත සිත පීඨා සිය පවතමු. පංචභූතේ එකතු වෙලා ක්‍රියා කරා ක්‍රියාවලියක් බවට පත් වුණා. ඒක මගේ පාත්‍රයේ තියෙන බත් බෝංචි පරිප්පු. ඒගොල්ලෝ එකතු වෙලා ක්‍රියාත්මක වෙලා. ප්‍රතිඵලයේ බත් පරිප්පු බෝංචි. පංචභූත එකතු වෙලා සත්වයක් විදියට, උපාසිකාවක් විදියට, දහනේ බෙදෙන දායිකාවක් විදියට ක්‍රියාත්මක වෙනවා. පංචභූත අමනාප වෙලා යනවා. පංචභූත ගෞරව කරනවා. ඒ පංචභූත මේ පංචභූත ඒකට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතලා নমස්කාර කරනවා. සෑම අවස්ථාවක්ම ක්‍රියාවක්ම පංචභූතවල ක්‍රියාදාමයක්, පංචභූතවල ඇසිරීමක්. මෙන්න මේක 100න් දකිමු. හැම අවස්ථාවක් තුළම සත්වපුද්ගල ස්වභාවයෙන් තොරව පංචභූත ඒකරාශී වීමෙන් අටගත් ක්‍රියාදාමයක් විදියට තේරුම් ගමු, දකිමු, ස්පර්ශ කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වඩිමු.